අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම සයන්ස් බයි තාමර YouTube channel එකට අපි අද කතා කරන්න යන්නේ විද්‍යුත් විච්ඡේදනය ගැන. හරි. දැන් ඔයාලා හැමෝම දන්නවා විද්‍යුත් විච්ඡේදනය කියන්නේ සාමාන්‍ය පෙළ පේපරේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න ගණනාවක් වෙන පාඩමක් කියලා. ඒ වගේම ලොකු ලකුණු ප්‍රමාණයක් දෙන ප්‍රශ්න ටිකක් තමයි ගොඩක් කලාවට මේ විද්‍යුත් විච්ඡේදනය යටතේ අපිට හම්බ වෙන්නේ. හරි. දැන් අපි මුලින්ම බලමු මොකද්ද මේ විද්‍යුත් විච්ඡේදනය කියන්නේ කියලා. මේ විද්‍යුත් විච්ඡේදනය කියන එකේ සරල තේරුම තමයි විදුලිය භාවිතා කරලා සිද්ධ කරන වෙන් කර ගැනීම. මෙහෙම විදුලිය භාවිතා කරලා වෙන් කරගන්නේ අපි ද්‍රව අවස්ථාවේ තියෙන රසායනික ද්‍රව්‍ය. හරි. මේ පාඩම තේරුම් ගන්න ඕන කරන පුංචි සිද්ධාන්තයක් අපි මුලින්ම ඉගෙන ගමු. අපි මෙන්න මේ විදියට පුංචි පරීක්ෂණයක් කරමු. යම්කිසි ද්‍රව්‍යයක් හරහා විදුලිය ගමන් කරනවද නැද්ද කියන එක පරීක්ෂා කරලා බලන්න. මේ තියෙන්නේ බල්බයක්. මේ තියෙන්නේ වියලි කෝෂයක්. මේ තියෙන්නේ අපිට විදුලිය ගමන් කරනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන ද්‍රව්‍ය. හරි. මෙන්න මේ විදිහට අපි ඇටෝම සකසගත්තට පස්සේ මේ වියලි කෝෂයෙන් නිකුත් කරනවා ධාරාවක්. ඒ ධාරාව වියලි කෝෂයේ ධනාග්‍රයෙන් නිකුත් වෙන්නේ. ඒ නිකුත් වෙලා මෙන්න මෙතන දක්වා පැමිණෙනවා. දැන් මේ තියෙන ද්‍රව්‍යයට විදුලිය සන්නායනය කරවන්න, එහෙම නැත්නම් විද්‍යුත් සන්නායකතාවය කියන ගුණය සරලවම කිව්වොත් විදුලිය ගමන් කිරීමේ හැකියාව තියෙනවා නම් මොකද වෙන්නේ? මේ පරිපථය සම්පූර්ණ වෙලා මෙයාගේ හරහා ධාරාවක් ගමන් කළා, මේ බල්බය හරහා ධාරාවක් ගමන් කළා මේ බල්බය දැල්වෙනවා. එහෙම දැල්වෙන්නේ මෙන්න මෙයා විද්‍යුත් සන්නායකයක් නම් විතරයි. විද්‍යුත් සන්නායකයක් නම් විතරයි. සාමාන්‍යයෙන් විද්‍යුත් සන්නායක වෙන්නේ ලෝහ සහ මිනිරන්. හරි. දැන් තේරුණානේ මේ පරීක්ෂණේ. මේක අපිට 9 වසරේදීත් හම්බ වෙන පරීක්ෂණයක්. මෙන්න මේ විදිහට ඇටවුමක් සැකසුවම මේ අපි මැදට හයි කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක නම් විදුලිය ගමන් කිරීමේ හැකියාව තියෙනවා නම් මේ බල්බය දැල්වීමක් සිද්ධ වෙන්න ඕනේ. මෙතෙන්දි සිද්ධ වෙන ක්‍රියාවලිය බැලුවොත් මොකද සිද්ධ වෙන්නේ? ධනාග්‍රයෙන් ඉවතට යනව ධාරාවක්. ඒ ධාරාව මේ සන්නායකය හරහා ගමන් කළා මේ පැත්තෙන් මතුවෙනවා. ඕක අපි දන්න සරල කතන්දරය. හැබැයි ඔයත් එක්කම සිද්ධ වෙන තවත් ක්‍රියාවලියක් තියෙනවා. ඒ තමයි මෙයාගේ ඍණාග්‍රයෙන් අර පැත්තෙන් ධාරාව පිට වෙනවා වගේ මෙයාගේ ඍණාග්‍රයෙන් පිට වෙනවා ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන පිට වෙලා සන්නායකයේ මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඇතුල් වෙලා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. අන්නේ ක්‍රියාවලියත් ධාරාව දකුණෙන් සමාන ධාරාව ධනාග්‍රයෙන් පිට වෙලා ඍණාග්‍රයට එනවා වගේම ඉලෙක්ට්‍රෝන ඍණාග්‍රයෙන් පිට වෙලා ධනාග්‍රයට එනවා. හරි. දැන් හිතන්න අපිට ඕන කරනවා ද්‍රව අවස්ථාවේ තියෙන කෙනෙක්ගේ සන්නායකතාව. එහෙම නැත්නම් විදුලිය ගමන් කිරීමේ හැකියාව පරීක්ෂා කරලා බලන්න. හිතන්න මෙන්න මේ ද්‍රාවණය ඇතුලේ තියෙනවා යම්කිසි ද්‍රවයක්. අපිට බලා ගන්න පුළුවන්, බලා ගන්න ඕන මෙයා සන්නායකද එහෙම නැත්නම් මෙයා සන්නායක නෙමෙයිද කියලා. සන්නායක නෙමෙයිද කියලා අපිට බලා ගන්න ඕනේ. ඒකට අපිට හදාගන්න පුළුවන් ඇටවුමක් තමයි මේ ද්‍රවයට අපි දානවා මෙන්න මේ විදියට සන්නායක කූරු දෙකක්. ඒ කියන්නේ විදුලිය ගමන් කිරීමේ හැකියාව තියෙන කූරු දෙකක් අපි දානවා. මේ දෙන්නට අපි කියන විශේෂ නමක් තියෙනවා. ඒ නම තමයි ඉලෙක්ට්‍රෝඩ. මේ විදියට ඉලෙක්ට්‍රෝඩ දෙකක් මේ ද්‍රාවණයට දාලා මේ ඉලෙක්ට්‍රෝන දෙකේ දෙකෙලවර අපි සවි කරනවා වියලි කෝෂයකට. වියලි කෝෂයේ ධන සහ ඍණාග්‍ර වලට සම්බන්ධ කරනවා. මෙහෙම සම්බන්ධ කරාම මේ ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ වෙලා තියෙන ධනාග්‍රයට හින්දා මෙයා අපි මෙයාට කියනවා ධන ඉලෙක්ට්‍රෝඩය කියලා. ධන ඉලෙක්ට්‍රෝඩය. එහෙනම්
මෙයා මොන ඉලෙක්ට්‍රෝඩය වෙන්න ඕනද? මෙයා ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙන්න ඕනේ. හරි. එතකොට මේ විදියට අපි ධාරාවක් සැපයුවම සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේ ධනාග්‍රේ ඉඳලා ධන ඉලෙක්ට්‍රෝඩය ගාවට ධාරාව ඇවිල්ලා මොකද්ද වෙන්නේ? මෙයාගේ සන්නායක කියන ගුණය තියෙනවා නම් මේ ද්‍රාවණය හරහා ධාරාව ගමන් කළා මේ ඉලෙක්ට්‍රෝඩය කරා ධාරාව යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ධාරාව ඍණාග්‍රයෙන් නැවතත් ඇතුල් වෙනවා. පැහැදිලිද? එහෙම වෙන්නේ මේ ද්‍රවය සන්නායකයක් නම් විතරයි. මෙයාගේ සන්නායකතාව කියන ගුණය නැත්තම් මෙයා කුසන්නායකයක් නම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. අර කලින් එකේ වගේම අපි මෙතෙන්ට චූටි බල්බ් එකක් හරි එහෙම නැත්නම් ඇමීටරයක් හරි හයි කරගන්නවා. මෙයා හරහා ධාරාව ගියාද නැද්ද කියන එක බලාගන්න. හරි. එතකොට අපි අර කලින් කතා කරපු සංසිද්ධියම මෙයාගෙත් සිද්ධ වෙනවා. මොකද්ද? ධනාග්‍රයෙන් ධාරාවක් එනවා වගේම ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පැමිණීමක් සිද්ධ වෙනවා. එතකොට ඍණාග්‍රයෙන් එන ඉලෙක්ට්‍රෝන මෙහෙම ඍණ ඉලෙක්ට්‍රෝඩයට ඇවිල්ලා හරි ලස්සන ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා. ඒ ඍණ ඉලෙක්ට්‍රෝන ද්‍රාවණයට එකතු වෙන්න ගන්නවා. කාගේ ළඟින්ද? ඍණ ඉලෙක්ට්‍රෝඩය ළඟින් ද්‍රාවණයට ඉලෙක්ට්‍රෝන එකතු වෙන්න ගන්නවා. එතකොට මේ පැත්තෙත් ඒ වගේම ලස්සන සිද්ධියක් වෙනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ධන ඉලෙක්ට්‍රෝඩයට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙලා මේ පාර දිගේ ධනාග්‍රයෙන් පියලි කෝෂය තුලට යනවා. ධාරාව ධනාග්‍රයෙන් පිට වෙලා ඉලෙක්ට්‍රෝඩයට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝඩයෙන් මේ ද්‍රවය හරහා අනිත් ඉලෙක්ට්‍රෝඩයට ගිහින් ඍණාග්‍රයට ඇතුල් වෙනවා. ඒත් එක්කම ඉලෙක්ට්‍රෝන ඍණාග්‍රයෙන් පිට වෙලා මේ ඉලෙක්ට්‍රෝඩය හරහා ද්‍රාවණයට ඇතුල් වෙනවා. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝඩය ගාවදී ද්‍රාවණයේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයාට එකතු වෙලා ආපහු ධනාග්‍රයට ඉලෙක්ට්‍රෝන ටික යනවා. එතකොට ඔය විදිහට පරිපථය සම්පූර්ණ වීමක් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ මෙයා මේ ද්‍රව්‍ය සන්නායක නම් විතරයි. හරි. මේ විදිහට සන්නායක කියන ගුණය තියෙන ද්‍රව වලට අපි කියන ලස්සන නමක් තියෙනවා. ඒක තමයි විද්‍යුත් විච්ඡේද්‍ය. විද්‍යුත් විච්ඡේද්‍ය. මෙන්න මේ විද්‍යුත් විච්ඡේද්‍ය කියන ගුණය දක්වන්නේ ද්‍රව වර්ග 4ක්. ඒවා තමයි අම්ල, අනිත් එක බෂ්ම, අනිත් අය තමයි අයනික සංයෝගවල විලීන අවස්ථාව සහ ජලීය අවස්ථාව. හරි. මම ඒක පැහැදිලි කරන්නම් මේ විදිහට. දැන් මේ රූප සටහන තේරුණානේ? හරි. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම මේක මකනවා. ඔයාලා මම මේ කියලා දෙන ඒවායි පුංචි කටු සටහනක් වගේ ගහලා තනියම නෝට් එකක් හදාගන්න. එතකොට තමයි ඔයාලගේ අර ක්‍රියේටිවිටි කියන එක හැදෙන්නේ. නිර්මාණාත්මක ගතිය හැදෙන්නේ ඔයාලගේ ඒ විදිහට තමන්ම නෝට් එකක් හදාගත්තට පස්සේ. මේ උගන්නන දේවල් වලින් පුංචි කටු සටහනක් ගහගෙන අච්චු පොතත් එක්ක ගලපගෙන ලස්සන නෝට් එකක් තනියමම හදන්න. හරි. මම කිව්වා විද්‍යුත් විච්ඡේදය කියන ලක්ෂණය දරන්නේ ද්‍රව වර්ග 4ක් විතරයි කියලා. එක ආකාරයක් තමයි අම්ල, අනිත් ආකාරය තමයි බෂ්ම, අනිත් ආකාරය තමයි විලීන අයනික සංයෝග, අනිත් ආකාරය තමයි ජලීය අයනික සංයෝග. හරි. දැන් අපි බලමු මොකද්ද මේ විලීන අයනික සංයෝග, ජලීය අයනික සංයෝග කියන්නේ කියලා. අම්ල කියන්නේ මොනවද, බෂ්ම කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවා පොඩි කාලේ ඉඳලා. හරි. අපි දැන් බලමු මොකද්ද මේ විලීන අයනික සංයෝග සහ ජලීය අයනික සංයෝග කියලා කියන්නේ. අයනික සංයෝගයක් කියන්නේ දැන් හිතන්න මම උදාහරණයකට ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ්. මේ සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් සෝඩියම් කරන්නේ හැමතිස්සෙම සෝඩියම් ප්ලස් සහ ඉලෙක්ට්‍රෝනයක් බවට කැඩෙන එක. ක්ලෝරීන් ඒ අතරේ කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන
ක්ලෝරීන් මයිනස් බවට පත්වෙන එක. සෝඩියම් මොකද කරන්නේ? සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් පිට කල්ලා සෝඩියම් ධන බවට පත්වෙනවා. ක්ලෝරීන් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ක්ලෝරීන් ඍණ බවට පත්වෙනවා. ඒකට හේතුව අපි මේ දෙන්නගේ ශක්ති සටහන් නැන්දම පැහැදිලි වෙනවා. මොකද දැන් මේ සෝඩියම් ගත්තොත් මෙයාගේ අවසාන කවශයේ ඉන්න එක ඉලෙක්ට්‍රෝනයයි. ක්ලෝරීන් ගත්තොත් එයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7ක් ඉන්නවා. එයා එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් බාහිරින් ගත්තොත් එයාට එයාගේ කවචය සම්පූර්ණ කරගන්න පුළුවන්. මෙයාට මොකද වෙන්නේ? එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරොත් මෙයාගේ ඊට කලින් තියෙන කවචය සම්පූර්ණ වෙනවා. හරි. ඔන්න ඔය විදියට සෝඩියම් වලින් සෝඩියම් ධන එක අයනයක් සහ ක්ලෝරීන් වලින් Cl මයිනස් අයනයක් හැදුනට පස්සේ ඒ දෙන්නා මේ දෙන්නගේ තියෙන ධන සහ ඍණ කියන ලක්ෂණ දෙක හින්දා මෙයාලා අතර ඇති වෙනවා ආකර්ෂණයක්. අන්නේ ඇති වෙන ආකර්ෂණයත් එක්ක හට ගන්නවා විශේෂ බන්ධනයක්. ඒ බන්ධන වලට අපි කියනවා අයනික බන්ධන කියලා. හරි. අයනික බන්ධන කියලා මේවට අපි කියනවා. දැන් විලීන අයනික සංයෝගයක් සහ ජලීය අයනික සංයෝගයක් කියන්නේ හිතන්න සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් මම ජලයත් එක්ක දිය කරනවා කියලා. එතකොට හරි අපූර්ව සංසිද්ධියක් වෙනවා. ජලයත් එක්ක දිය කිරීම නිසා මෙන්න මේ අයනික බන්ධනය කැඩිලා සෝඩියම් ක්ලෝරයිඩ් නැවත වතාවක් අර කලින් ඉඳපු විදියට සෝඩියම් ධන සහ Cl මයිනස් බවට පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී ඒක දිහා බලන් ඉන්න ජලයත් මොකද වෙන්නේ? H+ සහ OH- විදියට කැඩෙනවා. මම මේ දාපු ඊතලේ තේරුම තමයි මේ H2O ටික H+ සහ OH- බවට කැඩිලා ආපහු මේ දෙන්න එකතු වෙලත් මෙයා හැදෙනවා. ආයි මෙයා කැඩිලා මෙයාත් හැදෙනවා. ඔන්න ඔහොම ක්‍රියාවලියක් වෙන්නේ. හැබැයි මෙන්න මේ විදියට සෝඩියම් ක්ලෝරයිඩ් කැඩිච්ච නිසා ඒක දිහා බලන් ඉන්න හින්දා මෙයාගේ මෙන්න මේ පැත්තට ප්‍රතික්‍රියා වෙන ගතිය ටිකක් වැඩි වෙනවා. ඒක මෙහෙම පැහැදිලි වුණ නැත්නම් සරලව මතක තියාගන්න සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ධන සහ ක්ලෝරින් මයිනස් බවට කැඩෙනවා. ඒක බලාගෙන ඉන්න ජලයත් මොකද කරන්නේ? H+ සහ OH- බවට කැඩෙනවා. හරි. එතකොට ජලීය ද්‍රාවණයක් කියන්නේ ඔන්න ඕක. මොකද වෙන්නේ? ජලයේ දිය කිරීම නිසා සෝඩියම් ක්ලෝරයිඩ් වල තිබ්බ මේ අයනික බන්ධනය කැඩිලා සෝඩියම් ධන Cl මයිනස් කියන දෙන්න හැදෙනවා. ඒක දිහා බලන් ඉන්න ජලයත් කැඩිලා H+ සහ OH- බවට පත් වෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් අයනික ද්‍රාවණයක් එයාගේ අඩංගු වෙනව මොනවද? සෝඩියම් ධන සහ ක්ලෝරින් මයිනස් ඊට අමතරව H+ සහ OH-. හරි. එතකොට විලීන අයනික සංයෝගයක් කියන්නේ මොකක්ද? මෙන්න මේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් හිතන්න අපි ඉතා විශාල උෂ්ණත්වයකට රත් කරලා ද්‍රව බවට පත් කරගන්නවා කියලා. ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කරලා අපි මෙයාව ද්‍රව බවට පත් කරගන්නවා. අන්න එහෙම ද්‍රව බවට පත් කර ගැනීමේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ බන්ධනයේ කැඩීමක් සිද්ධ වෙලා මෙයත් මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්නවා. එතකොට විලීන අයනික සංයෝගයක් කියලා කියන්නේ ඒත් ද්‍රව අවස්ථාවේ තියෙන කෙනෙක්මයි. හැබැයි එයා ද්‍රව අවස්ථාවට ආවේ විශාල උෂ්ණත්වයකට රත් කිරීම නිසා. හරියට නිකන් අර අපි යකඩ රත් කරලා උණු කරගන්නේ. අන්න ඒ වගේ රත් කරලා උණු කරගත් අවස්ථාවට තමයි අපි විලීන කියන්නේ. ජලීය කියන්නේ අපි දිය කරගත් අවස්ථාව. එතකොට මේ විලීන අවස්ථාවේදී ජලය අඩංගු වෙන්නේ නැහැ. අඩංගු වෙන එකම දේ සෝඩියම් ක්ලෝරයිඩ් විතරයි. හැබැයි ඒ සෝඩියම් ක්ලෝරයිඩ් මොන අවස්ථාවේද තියෙන්නේ? ද්‍රව අවස්ථාවේ. හරි. එතකොට මෙයාගේ ජලය නැහැ. එහෙනම් මෙයාගේ තියෙන්නේ කවුද? සෝඩියම් ධන සහ Cl- විතරයි. පැහැදිලිද? මෙතෙන්දි කොහොමද සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරගත්තේ? රත් කරලා. මෙතෙන්දි සෝඩියම් ක්ලෝරයිඩ් දිය කරගත්තේ කොහොමද? ජලයේ දිය කළා. පැහැදිලිනේ? අවස්ථා දෙකේදීම ද්‍රව විදියට තියෙන්නේ වෙනසකට තියෙන්නේ. මෙතෙන්දි රත් කරා, මෙතෙන්දි දිය කරා. මේක තමයි මේ දෙන්නගේ වෙනස තියෙන්නේ. හරි. දැන් අපි බලමු ඔය සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක්කෙනාගේ විලීන සහ
ජලීය අවස්ථා විද්‍යුත් විච්ඡේදනයට ලක් කරලා. හරි. විද්‍යුත් විච්ඡේදනයේදී අපි කරන්නේ ද්‍රාවණයක් තුලට ගන්නවා අපි ගන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. මේ AQ කියලා දාන්නේ ජලීය කියන එක. හරිද? ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගන්නවා. මෙයාට දානවා ඉලෙක්ට්‍රෝඩ දෙකක්. මේ ඉලෙක්ට්‍රෝඩ දෙකට අපි සම්බන්ධ කරනවා වියලි කෝෂයක්. මෙතෙන්දී අපි තෝරගන්න ඉලෙක්ට්‍රෝඩ වලට විශේෂ ලක්ෂණයක් තියෙන්න ඕනේ. ඒක තමයි අපි මේ පරීක්ෂණයන්නේ කරන්න යන්නේ. අපි මේ පරීක්ෂණය කරන්න යද්දී අපි මෙතන අර කලින් මතකද ඔයාලට අපි මෙතන හයි කරගත්ත ඇමීටරයක් එහෙම නැත්නම් බල්බ් එකක්. දැන් මේක කරද්දී අපි ඇමීටරයක්වත් බල්බයක්වත් හයි කරගන්නේ නැහැ. මොකද මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවද නැද්ද කියන එක මෙතන සිද්ධ වෙන රසායනික විපර්යාස වලින් අපිට දැනගන්න පුළුවන්. අමුතුවෙන් බල්බ් එකක්වත් ඇමීටරයක්වත් හයි කරන්න ඕනේ නැහැ. මොකද මෙන්න මේ විදිහට අපි විදුලිය සැපෙව්වට පස්සේ විද්‍යුත් විච්ඡේදනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය විච්ඡේදනයට වීමක් ලක් වෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙතන අපිට යම්කිසි නිරීක්ෂණ ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට ඒ නිරීක්ෂණ ලැබෙන හින්දා මොකද වෙන්නේ? අපිට අර විදිහට ඇමීටරයක්වත් බල්බයක්වත් අමුතුවෙන් හයි කරන්න ඕනේ නැහැ. පරීක්ෂණය ප්‍රතික්‍රියා කරනවා කියන එක අපිට නිකම්ම බලා ගන්න පුළුවන්. හරි. මම දැන් කී හිටියේ මේ ඉලෙක්ට්‍රෝඩ වල තියෙන්න ඕන විශේෂ ලක්ෂණයක්. ඒ තමයි දැන් අපි මෙතන කරන පරීක්ෂණයේදී හැදෙන ප්‍රතිඵල එක්කවත් අපි මුලින් පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය එක්කවත් මේ ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා කරන්න හොඳ නැහැ. තේරුණාද? එයා දැන් අපි මේ වැඩේ එයාව ගන්න මේ අමතර වැඩ කරන්නේ. ඒ අමතරට වැඩකට ගන්න කෙනා මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගියොත් අපිට කරන්න යන වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ හින්දා ඉලෙක්ට්‍රෝඩයක් තෝරගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ අපි භාවිතා කරන රසායනික සංයෝග එක්ක මේ ඉලෙක්ට්‍රෝඩය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන එක. එහෙම ප්‍රතික්‍රියා නොකරන දෙන්නෙක් අපිට හම්බ වෙනවා. එක්කෙනෙක් තමයි කාබන් වල මිනිරන් කියන අවස්ථාව. කාබන් වල අවස්ථා තුනක් ඉන්නවා. ඒ අවස්ථා තුනට වටිනාකම් තුනක් තියෙන්නේ. මොනවද කාබන් වල අවස්ථා තුන? එකක් දියමන්ති, අනිත් එක මිනිරන්, අනිත් එක අඟුරු. ඒ තුනට තියෙන්නේ වටිනාකම් තුනක්. හරි. එතකොට අපිට මෙතන ඉලෙක්ට්‍රෝඩ විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකක් කාබන් වල මිනිරන් කියන අවස්ථාව. ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝඩ විදිහට ප්ලැටිනම් කියන ලෝහය. ඔයාලට මතක ඇති සක්‍රියතා ශ්‍රේණිය 5ලින්මයි මේ ප්ලැටිනම් ඉන්නේ. සක්‍රියතා ශ්‍රේණිය 5ලින් ඉන්නවා කියන්නේ එයාගේ සක්‍රියතාවය ගොඩාක් අඩුයි. සක්‍රියතාවය කියන්නේ ප්‍රතික්‍රියාශීලීතාවය ගොඩාරියක් අඩුයි. හරි. එතකොට ප්ලැටිනම් හරි කාබන් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ප්ලැටිනම් පාවිච්චි කරද්දී තියෙන ප්‍රායෝගික ගැටලුව තමයි ප්ලැටිනම් කියන්නේ රත්තරන් වලටත් වඩා මිල අධික ලෝහයක්. එතකොට ප්ලැටිනම් අපි පාවිච්චි කරොත් මේ පරීක්ෂණය කරන්න අපිට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ හින්දා අපි සරලව කාබන් මිනිරන් කූරු දෙකක් පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. ඔය කාබන් ගැන කතා කරපු හින්දා නිකන් මම ඔයාලගෙන් බාහිර ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්න වැඩිපුර වටින්නේ හිතන්න මල් පැලයක්ද දියමන්තියක්ද? ඔන්න මල් පැලය තියෙනවා. හිතන්නකෝ මේක නිකන් මේ මල් පැලය නිකන් මෙහෙම මහා ලොකු වටිනාකමක් තියෙන මල් පැලයක් නෙවෙයි. නිකන් හිතන්න ඇන්තූරියම් මල් පැලයක් කියලා. ඇන්තූරියම් මල් පැලයක්ද වැඩිපුර වටින්නේ? එහෙම නැත්නම් දියමන්තියක්ද? ලොකු දියමන්තියක්. කිලෝග්‍රෑම් එකක් බර දියමන්තියක් තියෙනවා. අනිත් එක මල් පැලයක්. මොකද්ද වැඩිපුර වටිනව ඇත්තේ? වාණිජමය වශයෙන් අපේ පෘථිවිය ඇතුළේදී අපි හිතනවානේ මේ දියමන්ති තමයි වටින්නේ කියලානේ. හැබැයි අපි මේ මුළු විශ්වයම ගැන සලකලා කතා කරොත් ඔය දෙන්නගෙන් වැඩිපුරම වටින්නේ ඇන්තූරියම් මල් පැලේ. කිලෝග්‍රෑම් එකක් බර දියමන්තියකටත් වඩා ඇන්තූරියම් මල් පැලයක් වටිනාකමින් වැඩි.
ඇයි ඒ? සාමාන්‍ය ඇන්තූරියම් පැලයක්. මොකද මේ පැලයක් කියලා කියන්නේ මොකද්ද? ශාකයක්. දැනට අපි හොයාගෙන තියෙන විදියට මේ පෘථුවියේ විතරයි ජීවය කියන දේ තියෙන්නේ. ශාක තියෙන්නේ, මිනිස්සු තියෙන්නේ, මිනිස්සු ඇතුළු සතුන් ඒ හැමෝම ජීවත් වෙන්නේ ශාක තියෙන්නේ මේ පෘථුවියේ විතරයි. පැහැදිලිද? හැබැයි මේ දියමන්ති කියන දේ අපේ පෘථුවියේ තිබ්බට අර පොළොවට පුංචි ප්‍රමාණ වලින් අපිට මේ සෞර ග්‍රහ මණ්ඩලය ඇතුලේ හම්බ වෙනවා සමහර ග්‍රහලෝක තනිකරම දියමන්ති වලින් හැදිලා තියෙනවා. දියමන්ති පිරීලා තියෙන ග්‍රහලෝක හම්බ වෙනවා. එතකොට ඒ වගේ ග්‍රහලෝකයක දියමන්ති කියන්නේ කිසිම වටිනාකමක් නැති දෙයක්. ඕන තරම් තියෙනවා. මේ පායට පෑගෙන්නේ දියමන්ති. ඒ කියන්නේ අපි ඇවිදගෙන යන්නේ දියමන්ති උඩ ඒ වගේ ග්‍රහලෝකයකට ගියොත්. එතකොට මේ විශ්වය ගැනම සලකලා බැලුවොත් දියමන්තියකට වඩා මල් පැලයක් සෑහෙන්න වටිනවා. පෘථුවියේදී ඉතින් ඒකේ අනිත් පැත්ත. හරි. දැන් එතකොට ඉලෙක්ට්‍රෝඩයේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මිනිරන් සහ ප්ලැටිනම්. එතකොට මෙන්න මේ විදිහට අපි ඇටෝම සකසගත්තට පස්සේ අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් කියලා ගත්තම මෙයාගේ ඉන්නවා සෝඩියම් ධන, ක්ලෝරීන් ඍණ, හයිඩ්‍රජන් ධන, OH මයිනස්. මෙන්න මේ අයන හතර ඉන්නවනේ දැන් මෙයාගේ. මේ අයන හතර ඉද්දී අර කලින් රූප සටහනේ මතකනේ මම කිව්වා මොකද්ද? මෙතෙන්දී මේ ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිද්ධ වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ඍණ ඉලෙක්ට්‍රෝඩයට ඇවිල්ලා ඍණ ඉලෙක්ට්‍රෝඩයෙන් මේ ද්‍රාවණයට එකතු වෙනවා. මෙයා හෝගාලා ඉලෙක්ට්‍රෝන දෙනවා. එතකොට මෙතනින් මේ විදිහට ඉලෙක්ට්‍රෝන දෙනකොට මේකේ ඉන්න දෙන්නෙක් හරි ආසයි ඉලෙක්ට්‍රෝන වලට. ඒ දෙන්නට ඉලෙක්ට්‍රෝන ගන්න යන්න හිතෙනවා. කවුද ඒ දෙන්න? මෙතන ඉන්න ධන අයන දෙක. කවුද? සෝඩියම් ධන සහ H+ කියන දෙන්න යනවා මෙන්න මේ ඍණ ඉලෙක්ට්‍රෝඩයෙන් නිකුත් වෙන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. මතකනේ මම කලින් කිව්වා මේ විදිහට වියලි කෝෂයක් සවි කරාම ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පිට වෙලා ඍණ ඉලෙක්ට්‍රෝඩය හරහා ද්‍රාවණයට ඉලෙක්ට්‍රෝන එකතු වෙලා ධන ඉලෙක්ට්‍රෝඩය ගාවදී මොකද වෙන්නේ? ද්‍රාවණයෙන් ඉලෙක්ට්‍රෝන දෙනවා කොහෙටද? ධන ඉලෙක්ට්‍රෝඩයට. ඒවා ආපහු ගමන් කරනවා වියලි කෝෂයේ ධන අග්‍රයට. හරි. එතකොට සෝඩියම් +3 H+3 යනවා මේ ඉලෙක්ට්‍රෝන ගන්න. හරි. හිතන්න අපි මේ දෙන්න ගිහින් ඉලෙක්ට්‍රෝන ගත්තා කියලා. එහෙම වුණොත් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? සෝඩියම් ධන ඉලෙක්ට්‍රෝනයක් අරගෙන හදනවා සෝඩියම්. H+ යන්නේ තනියෙන් නෙමෙයි. H+ ලා දෙන්නෙක් එකට එකතු වෙලා යන්නේ. දෙන්නෙක් එකට එකතු වෙලා ගිහින් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හදනවා H2 වායුව. හරි. ඔන්න ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාව මෙන්න මේ දෙක සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය දෙක සිද්ධ කරගන්න තමයි මේ සෝඩියම් ධන සහ H+ ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාවට යන්නේ. හැබැයි මේ දෙන්නටම සිද්ධ වෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මේ දෙන්නගෙන් එක්කෙනයි එකකට පමණයි අවස්ථාව හම්බ වෙන්නේ. ඒ කියන්නේ එක්ක සෝඩියම් +ට අවස්ථාව හම්බ වෙනවා නැත්නම් H+ට අවස්ථාව හම්බ වෙනවා. එතකොට මේ දෙන්නගේ අවස්ථාව ලබා ගන්න කවුද කියන එක බලන්න අපිට වැදගත් වෙනවා සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය උඩින් ඉන්නවා සෝඩියම්. ඒ කියන්නේ උඩ හරියෙන් ඉන්නවා සෝඩියම්. පහළට චුට්ටක් උඩින් මැද හරියට වගේ වෙන්න ඉන්නවා හයිඩ්‍රජන්. සෝඩියම් ඉන්නේ හයිඩ්‍රජන් වලට වඩා උඩින්. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රජන් වලට වඩා සක්‍රියයි. කෙනෙක් සක්‍රියයි කියන එකේ තේරුම තමයි දැන් සෝඩියම් සක්‍රියයි කියන්නේ සෝඩියම් බලනවා සෝඩියම් ධනායනයක් බවට පත් වෙන්න. පැහැදිලිද? සෝඩියම් ධනායනයක් බවට පත් වෙන්න බලනවා සක්‍රියයි කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාගේ සක්‍රියතාවය ගොඩක් වැඩි කියන්නේ මෙයා මොකක් වෙන්න බලනවා වැඩිද? ධනායනයක් බවට පත් වෙන්න බලනවා වැඩි. එහෙනම් එයා මේ ප්‍රතික්‍රියාව කරගන්න ලොකුවට කැමති වෙයිද? නෑ. එයා කැමති මේ ප්‍රතික්‍රියාවට නෙමෙයි. එයා කැමති මෙන්න මේ ප්‍රතික්‍රියාවට. ඒ කියන්නේ එයා කැමති සෝඩියම් විදියට ඉන්න නෙමෙයි. සෝඩියම් ධන විදියට ඉන්න. පැහැදිලිද?
අර ඉලෙක්ට්‍රෝන දැක්කම ඉන්න බැරුව මෙතෙන්ට ගියාට එයා වැඩිය කැමති සෝඩියම් ධන විදියටම ඉන්න. ඇයිඒ එයාගේ සක්‍රියතාවය වැඩි හින්දා. හැබැයි හයිඩ්‍රජන් ගත්තොත් එයා සක්‍රියතාවය අඩුයි. එකන එයා මොකද සක්‍රියතාවය කියන්නේ ධනායනයක් හදාගන්න ගතිය. ධනායනයක් හදා සරලෝකිව සක්‍රියතාව කියන ප්‍රතික්‍රියාශීලීතාව. කෙනෙක් ප්‍රතික්‍රියාශීලී වෙන්න නම් මේ විදිහට ධනායනයක් බවට කැඩෙන්න ඕනේ. නැත්තම් ක්ලෝරින් වගේ කෙනෙක් ගත්තොත් ඍණායනයක් බවට පත් වෙන්න ඕනේ. හරි. දැන් මෙතන ගත්තම මෙන්න මේ විදිහට ධනායනයක් බවට පත් වෙන්න හයිඩ්‍රජන් වැඩි කැමති නැහැ. එයා කැමති ටිකක් හයිඩ්‍රජන් විදිහටම ඉන්න. ඒ හින්දා මේ දෙකෙන් මොකක් සිද්ධ වෙයිද? මේ දෙකෙන් මෙයා සිද්ධ වෙනවා, මෙයා සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? සෝඩියම් සක්‍රියතා ශ්‍රේණියේ ඉහළ ඉන්න හින්දා එයා කැමති ධන විදියටම ඉන්න. අර ඉලෙක්ට්‍රෝන හොයාගෙන ගියාට එයා කියනවා මං එච්චර කැමති නැහැ ඉලෙක්ට්‍රෝන අරගෙන සෝඩියම් බවට පත් වෙන්න. ඔයා හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ටික අරන් වායුව හදාගන්න කියලා. එතකොට මේ දෙන්නගෙන් අවස්ථාව අරගන්නේ මෙයා විතරයි. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාව මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. පිට වෙන්නේ හයිඩ්‍රජන් කියන වායුව H2 ගෑස්. එතකොට මේ ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාව අපිට නිරීක්ෂණය වෙනවා අර හයිඩ්‍රජන් වායුව හැදෙන හින්දා පුංචි පුංචි බුබුලු පිට වෙනවා. එතකොට අපෙන් ඇහුවොත් මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනයේ නිරීක්ෂණ මොනවද කියලා අපි කිව්වොත් හයිඩ්‍රජන් වායුව හැදෙනවා කියලා. හරිද? වැරදි. හයිඩ්‍රජන් වායුව හැදෙනවා ඒක ඇත්ත. හැබැයි ඒක නිරීක්ෂණයක් වෙන්නේ නැහැ. නිරීක්ෂණයක් වෙන්නේ වායු බුබුලු යන එක විතරයි. අපි දන්නේ නැහැ මොනවද මේ යන්නේ කියලා. අපෙන් ඔන්නව තමයි එක්සෑම් පොයින්ට්. එක්සෑම් එකට අපෙන් අහනවා මෙන්න මේකෙදි ඔයාලා දකින නිරීක්ෂණය මොකද්ද? ඔයාලා ලියනවා හයිඩ්‍රජන් වායුව පිට වෙයි කියලා. ඒක නිරීක්ෂණයක්ද? ඔයාලට හැට පේනවද දැන් මේ යන බුබුලු වල මේ හයිඩ්‍රජන් කියලා? නෑ. අපිට පේන්නේ බුබුලු විතරයි. හයිඩ්‍රජන්ද මොනවද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් අපි එක්සෑම් එකෙදි ලියන්න ඕනේ වායු බුබුලු පිට වෙයි කියලා. මොකද අපි දන්නේ නැහැ ඒක හයිඩ්‍රජන්ද නැද්ද කියලා. ඒ කියන්නේ අපිට නිරීක්ෂණය කරපු පළියට ඒක කියන්න බෑ. අපි දන්නවා මේක ඉගෙන ගත්තු හින්දා මේ පිට වෙන්නේ හයිඩ්‍රජන් කියලා. හැබැයි අපි නිරීක්ෂණය කළා විතරක් අපිට කියන්න බෑ මේ පිට වෙන්නේ හයිඩ්‍රජන් කියලා. හරි. එහෙනම් ඍණ ඉලෙක්ට්‍රෝඩය ළඟදී මොකද වෙන්නේ? මේ ඍණාග්‍රයෙන් එන ඉලෙක්ට්‍රෝන H+ වලින් අරගෙන H2 වායුව පිට කරනවා. සෝඩියම් මේ ඉලෙක්ට්‍රෝන ගන්නේ නැත්තේ සෝඩියම් සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න කෙනෙක්. හරි. එතකොට මෙන්න මෙතන දැන් මොකද වෙන්නේ? ධන ඉලෙක්ට්‍රෝඩය ගාවදි සිද්ධ වෙන්නේ ද්‍රාවණයේ තියෙන ඉලෙක්ට්‍රෝන ධන ඉලෙක්ට්‍රෝඩයෙන් අරගන්න එක. ද්‍රාවණයේ තියෙන ඉලෙක්ට්‍රෝන ධන ඉලෙක්ට්‍රෝඩයෙන් අරගන්න එක. එතකොට ධනාග්‍රය ගාව වෙන්නේ එහෙම නැත්නම් ධන ඉලෙක්ට්‍රෝඩය අසල වෙන්නේ එයා ගාවට යනවා දෙන්නේ. කවුද? OH- සහ Cl-. OH- උත් ඉන්නවා Cl- උත් ඉන්නවා. මේ දෙන්නගෙන් කවුරු ඉලෙක්ට්‍රෝන පිට කරයිද? දෙන්නම රින දෙන්නම කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. අර දෙන්න වගේමයි මේ දෙන්න මොකද උනේ? මේ දෙන්න කැමති උනා ඉලෙක්ට්‍රෝන ගන්න. ඒ වගේම තමයි මේ දෙන්න කැමති ඉලෙක්ට්‍රෝන පිට කරන්න. හැබැයි මේ දෙන්නගෙනුත් අවස්ථාව හම්බෙන්නේ එක්කෙනෙක්ට විතරයි. ඒ අවස්ථාව හම්බ වෙන්නේ Cl-ට. ඒකට හේතුව දැනගන්න ඕනේ නැහැ. මොකද ඒක සංකීර්ණ සිද්ධාන්තයක්. සංකීර්ණ තියරි කොටසක්. ඒක සාමාන්‍ය පෙළ ළමයෙක්ට දැනගන්න තරම් සංකීර්ණ වැඩි. ඒ හින්දා ඔයාලා දැනගන්න ඕන එකම කාරණේ OH- තුයි Cl- තුයි තිබ්බොත් Cl- තමයි අවස්ථාව උදා කරගන්නේ කියන එක දැනගත්තම ඇති. එතකොට මෙයා කරන්නේ Cl2 ගෑස් හදලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක කවුරු ගන්නවද? මේ ධන ඉලෙක්ට්‍රෝඩය විසින් අරගන්නවා. ඔයාලා මේකේ දැනගන්න ඕනේ ඇයි මේ සෝඩියම් වෙනුවට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ගත්තේ කියලා. හැබැයි මෙතන ඒක දැනගන්න ඕනේ නැහැ. මෙතන ඒක දැනගන්න ඕනේ නැහැ. ඒක ගැඹුරු සිද්ධාන්තයක්. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක ගැන වැඩිපුර හොයන්න. හෙව්ව කියලා පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක සංකීර්ණ සිද්ධාන්තයක්. ඒක හොයාගෙන ගිහින් ඒක තේරුන්නේ නැහැ කියලා ඒව ගැන හිතන්න එපා. හරිද? දැන් කට්ටිය හිතනවනේ දැන් මේ මම ක්ලාස් එකේ මේ වගේ අමතර දෙයක් කිව්වම මේ සමහර අය ඉන්නවා ඒක එච්චර ගණන් ගන්න නැති අය. හැබැයි සමහර ළමයි ඉන්නවා ඒක හෙන සීරියස් ගන්න අය. දැන් මේක කිව්වම මේක හෙන ගැඹුරු සිද්ධාන්තයක්. මේක
හොයාගෙන යන්න ගන්න අය ඉන්නවා. හැබැයි යාළුවට ඒකේ අවසාන ප්‍රතිඵලය හොයාගන්න බැරි වෙයි. හැබැයි එක මගක නතර වෙයි. ඒ මග ඇතුළේ ඉගෙන ගන්න ටික වුණත් ගොඩක් වැදගත්. විද්‍යාව කියන්නේ හැමතිස්සෙම කුතුහලයත් එක්ක යන විෂයක්. ඒ හින්දා හැමතිස්සෙම පුරුදු වෙන්න කුතුහලයකින් දේ ඔළුව ඇතුලේ තියාගන්න. වීඩියෝ එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න රිවයින්ඩ් කරලා හරි මම ඒක YouTube එකටත් දානවා. එතකොට ඔයාලට පුළුවන් මේ පොඩි කටුසටහන හදාගෙන මේකෙන් ලස්සන නෝට් එකක් අච්චුපතක් බලාගෙන කරගන්න. හරි. දැන් අපි ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරා. දැන් අපි යමු විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරන්න. හරි. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ගනිද්දී මතක ඇති අපි විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා ගනිද්දී මතක ඇති අපි විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හදාගත්තේ රත් කිරීම මගින්. එතකොට මොකද වෙන්නේ? රත් කරපු හින්දා මේකේ ජලය නැහැ. එතකොට දැන් ඔන්න මේ තියෙන මොන ඉලෙක්ට්‍රෝඩයද? ඍණ ඉලෙක්ට්‍රෝඩය. මේ තියෙන්නේ මොකද්ද? ධන ඉලෙක්ට්‍රෝඩය. ධන මේ ඍණ. දැන් මේ ද්‍රාවණය ඇතුළේ ඉන්නේ දෙන්නයි. කලින් වගේ 4 දෙනෙක් නැහැ. එක්කෙනෙක් සෝඩියම් ධන අනිත් එක්කෙනා Cl ඍණ. දැන් මෙතන හරි සරලයි. දැන් කලින් වගේමයි ඍණාග්‍රයෙන් එනවා මොනවද? ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන ගන්න මෙතන ඉන්නේ එක්කෙනයි. කවුද ඉන්නේ? සෝඩියම් ප්ලස් විතරයි. ඒකට ඒ සෝඩියම් ප්ලස් ඉලෙක්ට්‍රෝනය අරගෙන සෝඩියම් බවට පත් වෙනවා. Cl මයිනස් මොකද වෙන්නේ? අර කලින් ප්‍රතික්‍රියාවම දක්වනවා. ඒ ප්‍රතික්‍රියාව දක්වලා ද්‍රාවණයෙන් ධන ඉලෙක්ට්‍රෝඩයට ඉලෙක්ට්‍රෝන ලබා දීමක් සිද්ධ කරනවා. දැන් මෙන්න මේකෙදි අතුරුඵල විදියට ලැබෙන්නේ මොනවද? සෝඩියම් සහ ක්ලෝරීන් වායුව. කලින් මොනවද අපිට හම්බුනේ? ජලීයකේදී හම්බුනේ මොනවද? H2 gas Cl gas. විලීන එකේදී හම්බෙන්නේ මොනවද? සෝඩියම් සහ ක්ලෝරීන්. මතක තියාගන්න ඕනේ මේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය මගින් තමයි අපි කාර්මිකව මේ සෝඩියම් කියන ලෝහය නිස්සාරණය කර ගැනීම සිද්ධ කරන්නේ. මෙන්න මේක නිස්සාරණය කරගන්න කෝෂයට අපි කියනවා. ඒ කියන්නේ ඒ උපකරණයක්. ඒකට අපි දාන නම තමයි ඩවුන්ස් කෝෂය කියන්නේ. එතකොට ඩවුන්ස් කෝෂයේ විශේෂ සැකැස්මක් තියෙනවා. මොකද මේ සෝඩියම් හැදිලා මේ ද්‍රාවණයටම එකතු වුණොත් මොකක් වෙයිද? සෝඩියම් කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ උඩ ඉන්න කෙනෙක්. මතකයිනේ මං කිව්වා එයා කැමති සෝඩියම් විදියට ඉන්නද ධන විදියට ඉන්නද? එයා වැඩියෙන් කැමති ධන විදියට ඉන්න. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් නැති හින්දා එයාට සෝඩියම් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. මේ ඩවුන්ස් කෝෂයේදී විශේෂ ක්‍රමයකට හදනවා මේ ඩවුන්ස් කෝෂය. ඒ තමයි මේ හැදෙන සෝඩියම් ටික මේ ද්‍රාවණය තුල රැඳෙන්නේ නැති වෙන්න ඉක්මනට ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම ඉවත් නොකරගත්තොත් මොකද සිද්ධ වෙන්නේ? මේ හැදෙන සෝඩියම් සක්‍රියතාවය වැඩි හින්දා ටක් ගාලා ප්‍රතික්‍රියා කරලා නැවත වතාවක් සෝඩියම් ධන බවට පත් වෙනවා. මම හිතන්නේ මේක තේරුණා හැමෝටම. ඊට පස්සේ අපි යමු මේ පාඩමේ අපිට තියෙනවා තවත් ද්‍රව්‍ය දෙකක් විද්‍යුත් විච්ඡේදනය කරන්න. ඒ තමයි අල්පාම්ලිත ජලය සහ කොපර් සල්ෆේට්. අපි ඉස්සෙල්ලා කොපර් සල්ෆේට් බලමු. දැන් මේ තියරි ටික තේරුණා නම් තනියම උනත් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. මම හිතනවා ඇති ගොඩක් ළමයින්ට තේරෙන්නේ නැති කියලා. මේක ඍණ ඉලෙක්ට්‍රෝඩය මේක ධන ඉලෙක්ට්‍රෝඩය
දැන් මොනවද ද්‍රාවණයක්ද අපි ගත්තේ? කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක්. හරිද? මම අර වියලි කෝෂය අඳින්න කියේ නෑ. ඉතින් ඒක අපි කොහොමද දන්නේ කනේ. කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක්. කොපර් සල්ෆේට් තුල ජලය තුල දී කරාට පස්සේ කොපර් සල්ෆේට් බිඳ වැටෙනවා කොපර් 2+ සහ SO4 2- විදියට. ඒත් එක්කම අර කලින් කතා කරපු ප්‍රතික්‍රියාවත් සිද්ධ වෙනවා. H2O බිඳ වැටෙනවා H+ සහ OH- බවට. එතකොට මේ ද්‍රාවණය ඇතුළේ ඉන්නවා 4 දෙනෙක්. කලින් වගේමයි H+ Cu2+, මේ පැත්තේ ඉන්නවා OH- SO4 2-. හරි. සක්‍රියතා ශ්‍රේණියේ නිතර පැටලෙන තැනක් තමයි කොපර්ද හයිඩ්‍රජන්ද උඩින් ඉන්නේ කියලා. කොපර් කියන්නේ ලෝහයක් හින්දා නිකන් කාට හරි දෙන්න පුළුවන් කොපර් උඩින් ඉන්නවා කියලා නෑ. හයිඩ්‍රජන් තමයි උඩින් ඉන්නේ. එහෙනම් අර කලින් කතාව මතක ඇතිනේ අපිට. දැන් කලින් කවුද හිටිය දෙන්න? කලින් හිටියේ සෝඩියම් තුයි හයිඩ්‍රජන් තුයි. එතකොට මේ දෙන්නගෙන් ඉලෙක්ට්‍රෝනේ අරගෙන ප්‍රතික්‍රියාව සිද්ධ කරගත්ත. ඉලෙක්ට්‍රෝන ලබාගත්තේ කවුද? සක්‍රියතා ශ්‍රේණියේ යටින් හිටිය කෙනා. දැන් මොකද මෙතන වෙලා තියෙන්නේ? දැන් හයිඩ්‍රජන් තමයි උඩින් ඉන්න කෙනා. කොපර් යටින් ඉන්න කෙනා. එහෙනම් හයිඩ්‍රජන්ද කොපර්ද ඉලෙක්ට්‍රෝන ගන්නේ? යටින් ඉන්න කෙනා වෙච්ච කොපර් තමයි දැන් ඉලෙක්ට්‍රෝන ගන්න. මොකද මෙයත් කැමති ඉලෙක්ට්‍රෝන ගන්න. දැන් අතන නම් උනේ සෝඩියම් වැඩි කැමැත්තක් දැක්ුවේ නෑ ඉලෙක්ට්‍රෝන ගන්න. හැබැයි මෙතන මොකද වෙන්නේ? හයිඩ්‍රජනුත් කැමති ඉලෙක්ට්‍රෝන ගන්න. හැබැයි ඊට වඩා ඉලෙක්ට්‍රෝන ගෙන්න කොපර් කැමති. හයිඩ්‍රජන් වලටත් වඩා ගොඩාරියක් කොපර් කැමති. ගොඩාරියක් නෙමෙයි හයිඩ්‍රජන් වලට වඩා කොපර් කැමති. ඒ හින්දා මෙතෙන්දි අවස්ථාව හම්බ වෙන්නේ කොපර් වලට. එතකොට මෙතන ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාව වෙන ප්‍රතික්‍රියාව තමයි කොපර් 2+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොපර් හදනවා. ධන ඉලෙක්ට්‍රෝඩය ගාවට යන්න දෙන්නෙක් ඉන්නවා OH- සහ SO4 2-. එතනත් අපි කලින් වගේම හේතුව දැනගන්න ඕනේ නැහැ. එතෙන්දි අවස්ථාව හම්බ වෙන්නේ කලින් අවස්ථාව නොලැබිච්ච OH- ට. OH- මොකක් කරගනීද ධන ඉලෙක්ට්‍රෝඩය ගාවදී? OH- මෙන්න මෙහෙම ටිකක් සංකීර්ණ කතන්දරයක් කරගන්නේ. එයා OH- ලා 4 දෙනෙක් එකතු වෙලා එයාලක තියෙන ඉලෙක්ට්‍රෝන 4 පිට කරලා හදාගන්නවා H2O අණු දෙකකුයි O2 අණුවකුයි H2O අණු දෙකකුයි O2 අණුවකුයි තව ඉලෙක්ට්‍රෝන 4කුයි. පැහැදිලිද? 4යි OH කියන්නේ ඔක්සිජන් 4කුත් තියෙනවා හයිඩ්‍රජන් 4කුත් තියෙනවා. මෙතන හයිඩ්‍රජන් 4ක් තියෙනවා මෙතන ඔක්සිජන් 2ක් තියෙනවා මෙතන ඔක්සිජන් 2ක් තියෙනවා. පැහැදිලිනේ? සමතුලිතයිනේ? තුලිතයිනේ ප්‍රතික්‍රියාව. එතකොට මොකද්ද වෙන්නේ? OH- ලා 4 දෙනෙක් H2O අණු දෙකකුයි O2 අණුවකුයි ඉලෙක්ට්‍රෝන 4කුයි විදියට ප්‍රතික්‍රියා කරලා තමයි මෙන්න මේ ධන ඉලෙක්ට්‍රෝඩය අසලදී මේ අවස්ථාවේ ධන ඉලෙක්ට්‍රෝඩයට ඉලෙක්ට්‍රෝන ලබා දීම සිද්ධ කරන්නේ. හරි. තේරුණාද? පැහැදිලිද? මේ ප්‍රතික්‍රියාව ලස්සනට පේලියට ලියා ගන්න උඩින් ලියුවේ නැත්තේ පේන්නේ නැති හින්දා. හරි. තේරුණානේ කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරා මොකක්ද වෙන්නේ කියලා? මේ තියෙන ඍණ ඉලෙක්ට්‍රෝඩය ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා දෙන තැන. එතන ඉලෙක්ට්‍රෝන ලබා දෙද්දී ඉලෙක්ට්‍රෝන ගන්න දෙන්නෙක් ගියා හයිඩ්‍රජනුයි කොපර්තුයි. ඒ දෙන්නගෙන් සක්‍රියතා ශ්‍රේණිය යටින් හිටිච්ච කොපර් ඉලෙක්ට්‍රෝන ගත්තා. මෙතන OH- තුයි SO4 2- තුයි දෙන්න ගියා. එයාගෙන් අවස්ථාව හම්බුනේ OH- විතරයි. ඒ දෙන්න තේරිච්ච විදිහ අපි දැනගන්න ඕනද? නෑ. තේරුණේ කවුද කියලා විතරක් දැනගත්තා මෙති. OH- ප්‍රතික්‍රියා කළා ජල අණු දෙකකුයි ඔක්සිජන් අණුවකුයි ඉලෙක්ට්‍රෝන 4කුයි නිදහස් කරනවා. ඕක තමයි කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයේදී සිද්ධ වෙන්නේ. මේකේ අපි මතක තියාගන්න ඕන අනිත් කාරණය තමයි මෙයාගේ තියෙන නිරීක්ෂණ. මෙයාගේ නිරීක්ෂණ කියන එක ගොඩක් වැදගත්. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් ගත්තොත් මොකද වෙන්නේ? එයාගේ පාට හද නිල් එහෙම නැත්නම් නිල් දම් ඒ වගේ පාටක් තියෙන්නේ. මොකද්ද සිද්ධ වෙන්නේ? මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ තිබ්බ කොපර් එන්න අඩු වෙද්දී මේ නිල් පාටත් එන්න අඩු වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් එක නිරීක්ෂණයක් තමයි
ද්‍රාවණයේ පැහැය ක්‍රමයෙන් අඩුවේ. ද්‍රාවණයේ පැහැය ක්‍රමයෙන් අඩුවේ. ඒකට හේතුව අතෙන්දී මේ තිබ්බ කොප 2+ ලා ඉලෙක්ට්‍රෝන අරගෙන කොප බවට පත් වුණා. මේ ද්‍රාවණයේ තිබ්බ කොප අඩු වුණා එන්න. ද්‍රාවණයේ තිබ්බ දිය වෙලා තිබ්බ කොප අඩු වුණා. මතක ඇති මං කලින් අර මේ ප්‍රතික්‍රියාව ලියද්දී චූටි S අකුරක් මෙතන දැම්මා. ඒ S අකුරෙන් කියන්නේ මොකද්ද? solid කියන එක. ඒ කියන්නේ මෙතෙන්දි මේ අයන විදියට තිබ්බ කොප 2+ ඉලෙක්ට්‍රෝන අරගෙන ඝන අවස්ථාවේ තියෙන කොප බවට තමයි පත් උනේ. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝඩය ළඟ මොකද්ද සිද්ධ වුනේ? ඍණ ඉලෙක්ට්‍රෝඩයෙන් දෙන ඉලෙක්ට්‍රෝන අරගෙන කොප අයන කොප 2+ කියන අයන ජලීය අවස්ථාවේ ඉදපු අයන කොප ඝන බවට පත් වුණා. කොප ඝන මොන පාටයිද? මොන පාටයිද? කහ පාටට හුරු දුඹුරු පාටක් තියෙන්නේ. කහ පාටට හුරු දුඹුරු පාටක් තියෙන්නේ. මෙයා ඝනයක් හින්දා මොකද සිද්ධ වෙන්නේ? මේ ඍණ ඉලෙක්ට්‍රෝඩේ මේ ඉලෙක්ට්‍රෝන එළියට එනවනේ මෙතනින්. ඒ එනකොටම කොප ගිහිල්ලා මෙතන හැදෙනවා. ඒ හැදෙන කොප මේ ඍණ ඉලෙක්ට්‍රෝඩේ තැම්පත් වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනයේ නිරීක්ෂණ දෙකයි. එකක් ද්‍රාවණයේ පැහැය ක්‍රමයෙන් අඩු වෙනවා. අනිත් එක තමයි ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාව කොපර් 2+ අයන ගිහිල්ලා අර ඉලෙක්ට්‍රෝන අරගෙන එතනම හදනවා මේ විදිහට අර නිකන් අර මේ නිකන් මොන හරි තැම්පත් වෙන්න වගේ. මොකද වෙන්නේ? තැම්පත් වෙන්න වගේ කහ පාටට හුරු දුඹුරු පාටක් තියෙන අවක්ෂේපයක් හදනවා. අවක්ෂේප කියන්නේ මොනවා හරි දෙයක් තැම්පත් වෙනවා. අපිට අපි ඒකට විද්‍යාවේදී කියන්නේ මොනවා කියලාද? අවක්ෂේප කියලා. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාව අවක්ෂේප සිද්ධ වෙනවා. හරි. ඔය ඍණ ඉලෙක්ට්‍රෝඩයට කියන ලස්සන නමක් තියෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාවට ගියේ කවුද? ධන අයන. ධන අයන. ධන අයන වලට අපි කියන තව නමක් තියෙනවා. මොනවාද? කැටායන. කැටායන කියන්නේ ධන අයන වලටම තමයි. එතකොට ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාවට ගියපු ධන අයන එහෙම නැත්නම් කැටායන හින්දා අපි ඍණ ඉලෙක්ට්‍රෝඩයට දෙනවා ලස්සන නමක්. ඒ තමයි කැතෝඩය. මොකද්ද? කැතෝඩය. එතකොට ධන අග්‍රය එහෙම නැත්නම් ධන ඉලෙක්ට්‍රෝඩය මේ ඍණ ඉලෙක්ට්‍රෝඩය මේ ධන ඉලෙක්ට්‍රෝඩය මෙයා ගාවට යන්නේ කවුද? මෙයා ගාවට යන්නේ ඍණායන. ඍණායන වලට කියන නම තමයි ඇනායන කියලා කියන්නේ. ඇනායන. ඒ හින්දා අපි ධන ඉලෙක්ට්‍රෝඩයට ලස්සන නමක් කියනවා. ඒ තමයි ඇනෝඩය. එහෙනම් මේ විදියට විද්‍යුත් විච්ඡේදනයක් සිද්ධ කරගනිද්දී අපි ඍණාග්‍රය සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩයට කිව්ව ඍණ ඉලෙක්ට්‍රෝඩය කියලා. ඒකට ධනායන එහෙම නැත්නම් කැටායන යන හින්දා එයාට අපි තව නමක් කිව්ව මොකද්ද? කැතෝඩය කියලා. ධනාග්‍රය ගත්තොත් ධනාග්‍රය එහෙම නැත්නම් ධන ඉලෙක්ට්‍රෝඩය එයා ගාවට යන ඇනායන එහෙම නැත්නම් ඍණායන හින්දා අපි කිව්වා මෙයාට ඇනෝඩය කියලා. පැහැදිලිද? ඔන්න ඔක තමයි කතන්දරේ. කැතෝඩය සහ ඇනෝඩය කියන්නේ ওই දෙකට. එතකොට කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනයේදී මොකද වෙන්නේ? මෙයාගේ පාට අඩු වෙනවා. කැතෝඩය ගාව කහ දුඹුරු පාට අවක්ෂේපයක් තැම්පත් වෙනවා. හරි. ඊට පස්සේ අපි යන් අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනයට. අල්පාම්ලිත ජලය කියන්නේ මොකද්ද? ටිකක් භයානක වචනයක් වගේ. නෑ. අල්පාම්ලිත ජලය කියලා කියන්නේ අල්ප අම්ලිත ජලය. ඒ කියන්නේ අම්ල අල්පයක් දාපු ජලය. ඒ කියන්නේ
මොකක් හරි අම්ල ද්‍රාවණයකින් බිඳු කීපයක් දානවා ජලයට. අම්ල කියලා කියන්නේ මොනවද? H+. ජලයට H+ ටිකක් වැටිච්ච ගමන් ඕක දැකපු ජලය මොකද කරන්නේ? අර සෝඩියම් ක්ලෝරයිඩ් වල කතන්දරේ වගේමයි. මේ අයන දැක පාර අර හොඳට හිටිය ජලයත් මොනව වෙනවද? H+ සහ OH- විදියට කැඩෙනවා. මේ H+ ටික දැකලා. එහෙනම් අල්පාම්ලිත ජල ද්‍රාවණයක මොනවද අඩංගු වෙන්නේ? H+ සහ OH-. දැන් අපි කැතෝඩ අනෝඩ ඇඳ ඉන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? ඔන්න මේ තියෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩය කියලා හිතන්න. අපි ඒකත් ඇඳගමුන්නේ. මේ තියෙන ධන ඉලෙක්ට්‍රෝඩය, මේ තියෙන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩය. මොකද වෙන්නේ? ඍණ එක්කෙනා ගාවට ඍණ එක්කෙනාට කියපු නම මොකද්ද අපි? මොකද්ද ඍණ එක්කෙනාට කියපු නම? කොහොමද මතක තියාගන්නේ? ඍණ ඉලෙක්ට්‍රෝඩය ගාවට එන්නේ කවුද? ධන ආයන. ඒ කියන්නේ කැට ආයන. ඒ හින්දා යාට කියනවා අපි කැතෝඩය කියලා. ධන ඉලෙක්ට්‍රෝඩය ගාවට එන්නේ කවුද? ඍණ ආයන. එහෙම නැත්නම් ඇන ආයන. ඒවට අපි කියනවා මොනවද? ඒ හින්දා අපි යාට කියනවා මොකද්ද? ඇනෝඩය කියලා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. H+ ටික යනවා කැතෝඩය ළඟට. OH- ටික යනවා මෙහා ගාවට. මේක තේරුණානේ? H+ පොඩ්ඩක් බාහිරින් ඇතුල් කරපු ගමන් අර සෝඩියම් ක්ලෝරයිඩ් වල කතන්දරේ වගේ ජලය දෙකට කැඩෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ OH- සහ H+. එතකොට කැතෝඩය ළඟට යන H+ හින්දා H2 ගෑස් හැදෙනවා. ඇනෝඩය ළඟට යන OH- හින්දා අර කලින් ප්‍රතික්‍රියාවම සිද්ධ වෙනවා. 2 H2O ධන O2 ධන 4 ඉලෙක්ට්‍රෝන. එතකොට මෙතන නිරීක්ෂණයක් විදිහට හම්බ වෙනවා මේ හැදෙන ඔක්සිජන් වායුව හින්දා මෙයාගේ ළඟින් බුබුලු පිට වෙනවා. මෙතන හැදෙන H2 වායුව හින්දා මෙතනත් බුබුලු පිට වෙනවා. ඔන්න ඕක තමයි අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනයේදී සිද්ධ වෙන්නේ. දැන් මේ වීඩියෝ එක මම YouTube එකට දානවා. මේක බලාගෙන තේරිච්ච නැති අය ඉන්නවා නම් මේ වීඩියෝ එක ආයි බලන්න. ලොකු වෙලාවක් ගියේ නෑනේ. ඔන්න ඔය සිද්ධාන්ත ටික තේරුම් ගන්න ලස්සනට Tamanටම කියලා ලස්සන නෝට් එකක් හදාගන්න. එහෙම නැතුව පුංචි බබ්බුන්ට වගේ නෝට් හදලා දීලා පාඩම් කරන මෙතඩ්ස් ඒවා ගොඩක් යල් පැනලා ගියපු ක්‍රම. අපිට දෙයක් මතක හිටින්නේ සහ අපිට දෙයක් අවබෝධ වෙන්නේ අපේ මොලේ අපි මොකක් හරි දෙයක් අහන් ඉද්දි ඒ අහන් ඉන්න දේත් එක්කම අපේ මොලේ වැඩ කරද්දි තමයි අපිට දෙයක් හොඳට අර ඇඟට පත්තියන් වෙන්නේ. එහෙනම් අපේ ඇඟට හොඳට තේරෙන්න ගන්නේ ඒ වැඩෙත් එක්කම අපේ මොලේ රන් වෙනවා නම් විතරයි. එහෙම නැතුව අපි කවුරු හරි හදලා දීපු රෙඩිමේඩ් දෙයක්. ඒ කියන්නේ අපේ බුද්ධිය පාවිච්චි නොවි කෙනෙක් කියන ටිකක් කොහේ හරි ලියාගත්තට අහන් හිටියට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. හරිද? මම මේ කියලා දීපු ටික මම සරලව කියලා දුන්නා. මේක අනිවාර්යයෙන්ම 90ක් දෙනාට තේරෙන්න ඕනේ. 90ක් නෙමෙයි 95ක් විතර දෙනාට තේරෙන්න ඕනේ. එතකොට එහෙම තේරෙන්නේ නැති කට්ටිය ආයි වීඩියෝ එක බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඒ තේරුම් ගැනීමත් එක්ක ඊළඟට කරන්න ඕන දේ තමයි තමන්ගේ බුද්ධිය වෙහෙසවලා තමන්ගේ මහන්සියෙන් ලස්සන නෝට් එකක් පුංචියට හදාගන්න. මහා හැලිලිය